මම ආර් මුමේෂා දෙව්මිනි මට A level 2023 A level exam එකෙන් මීඩියා වලට ඒ සාමර්ථ්‍යයක් තියෙනවා. ඒ සාමර්ථ්‍යය ලැබෙන්න මට ගොඩක්ම පිටුවහලක් වුණේ සංගීත. තොරතුරු අදහස් ආකල්ප දැනුම විනෝදය මතවාද වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියට අපි සරලව කියනවා සංනිවේදනය කියලා. දයාබර දුවේ පුතේ අපි මෙන්න මේ කියන වැඩේට අතීතයේ සිට වර්තමානයේ දක්වා ඒ කියන්නේ අපි මේ ගෙවන කාලේ දක්වා විවිධ මාධ්‍යයන් භාවිතා කළා. ඉස්සර කාලේ ජීවත් වෙච්ච මිනිස්සු අඬබෙරය, කවි කොළය, දුම් ගැසීම, කොලාතු එල්ලීම, ජන කවි ජන ගීත වගේ විවිධ සාම්ප්‍රදායික මාධ්‍යයන් මේ සඳහා සමාජයේ භාවිතා කළා. ක්‍රමයෙන් සමාජයේ සංවර්ධනය වීමත් එක්ක ඊට පසු කාලීනව ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත වගේ ජනමාධ්‍යයන් මෙන්න මේ කියන sannivedanaya සඳහා මාධ්‍යයන් වශයෙන් භාවිතා කරනවා. මේ අංකිත තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස්සු එතනින් පස්සේ හුරු වුණා නව මාධ්‍යයන් සහ සමාජ මාධ්‍යයන්. අපි මේ වර්තමානයේ බහුල වශයෙන් භාවිතා කරන සමාජ මාධ්‍ය වගේ මාධ්‍යයන් මේ කියන sannivedanaya සඳහා භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ විදියට එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීමත් ඒ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විවිධාකාර මාධ්‍යයන් භාවිතා කිරීමත් පිළිබඳව විද්‍යානුකූලව අධ්‍යයනය කරන විෂයට කියනවා අපි sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියලා. සර්ගේ ඉගැන්වීම් සර්ගේ ආමන්ත්‍රණයන් හැමදේම හදවතට දැනෙනවා. ඒ හින්දා ඉගෙනීම් කටයුතු වලට අමතරව ජීවිතේ ජය ගැනීමත් ඉතාමත් පහසුයි අපිට. කලාංශයෙන් හෝ තාක්ෂණංශයෙන් ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරනවා නම් ඔබට බොහොම පහසුවෙන් සමත් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඔබගේ ජීවිතය උසස් කරගන්න පුළුවන්. බොහොම ප්‍රියතම ජනප්‍රියතම විෂයක් තමයි මීඩියා නැත්තම් sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ. මට හම්බ වෙනවා මාස 3ක පමණ කාලේ ඉඳන් අපේ සංගීත රාජපක්ෂ ගුරුතුමාගේ රිවිෂන් ක්ලාස්. يعني S එක B එකක් දක්වා වර්ධනය කරන්න අතිශයින් උපකාර වුණේ අපේ සර්ගේ මේ රිවිෂන් ක්ලාස් එකේ පේපර් කරා, තීර කොටස් ආවරණය කරා. ඒ කියන්නේ කාලයේ සොඳුරු sannivedana තාලය මීඩියා පන්තියට සම්බන්ධ වීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා විවෘත ආරාධනයක් තියෙනවා දුවේ පුතේ. සංගීතයේ පන්තියේ තියෙන විශේෂත්වයක් තමයි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද, ළමයිට තියෙන ප්‍රශ්න මොනවාද සර් හැම දෙයක්ම ළමයිගෙන් අහලා දැනගෙන සර් අපිට ඒවට සාර්ථකව පිළිතුරු ලබා දෙනවා. පැමිණෙන්න බදුල්ල ඉන්න දරුවන් විෂන් අධ්‍යාපන ආයතනයේට, මහියංගනයේ ඉන්න දරුවෝ ශික්ෂා අධ්‍යාපන ආයතනයේට ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම අත්දැකීම් කැටි කරගත්ත කාලයේ සොඳුරු sannivedana තාලයට සෙනෙහසින් දුවල පුතාට ආරාධනා කරනවා සංගීත සර්ගේ මීඩියා පන්තියෙන් මුණ ගැහෙමු.